අධ්‍යාපනය යනු ඔබට ලෝකය වෙනස් කිරීමට භාවිතා කරන්නට පුළුවන් ප්‍රබලතම අවිය. Education is the most powerful weapon which you can use to change the world. නෙල්සන් මැන්ඩෙලාගේ අධ්‍යාපනය පිළිබඳ දැක්ම තමයි ඒ. ඇත්තටම අධ්‍යාපනයට සීමා මායිම් ජාති ආගම් කුලභේද නැහැ. ඉගෙනීම කියන්නෙම අත්තටු. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයත් එක්ක ආර්ථික ක්‍රමවේදයත් එක්ක මේ අත්තටු ලබාගෙන පියාඹල යන්න ආසාව බලාපොරොත්තුව වගේම දක්ෂතාවයක් තියාගෙන ඒකට අවශ්‍ය කරන මූලික වටපිටාවවත් සම්පූර්ණ කරලා නැති කොච්චරක්නම් දරුවෝ මේ ලංකාවේ ඉන්නව ඇතිද? මෙන්න මේ සංවේදී පැනයට පිළිතුරු විදිහට කැලණිය විශ්වවිද්‍යාලයකින් සිදු කරන්නට පුළුවන් සීමාවටත් එහා ගිහිල්ලා බොහොම දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා විශේෂ සිසුවර නියම ව්‍යාපෘතිය කියලා. අපි අද සූදානම් වෙනවා ඒ ගැන වැඩිදුර විස්තර ඔබත් එක්ක බෙදා හදා ගන්නට. ඒ වෙනුවෙන් බොහොමත්ම ගෞරවයෙන් අපි මැදිරියට සම්බන්ධ කරගන්නවා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඒ වගේම සංනිවේදන හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අමාලි උත්පලන් නන්දසිරි මහත්මිය අයබෝන් සුබදෑසනක් ඔබතුමියට. අයබෝන් සුබදෑසන. ඒත් එක්කම සංනිවේදනය හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ විද්‍යාර්ථ පියුනි සකුනිකා අයබෝන් සුබදෑසන. අයබෝන්. හරි. අපි මේ ව්‍යාපෘතිය ගැන කතා කරන්නටත් ඕනි මහත්මිය ඊට මත්තෙන් මම කැමතියි දැනගන්නට කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යනාංශයේ සංනිවේදන හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාව කියන්නේ මොකක්ද කියන කාරණාව කියලාම අපි මේ වැඩසටහනට ආරම්භයක් ගමු. ඔව් ගායත්‍රි. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යනාංශය කියලා කියන්නේ 1973 වෘත්‍යාභිමුඛ පාඨමාලාවක් විදිහට තමයි සංනිවේදන පාඨමාලාව උපාධි පාඨමාලාව හඳුන්වා දෙන්නේ. 2024 වෙනකොට අපිට ඒකට අවුරුදු 50ක් සපිරුණා. ඊට කාලයකට පසුව 2013 දී අපි මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණ කියන පාඨමාලාව හඳුන්වලා දෙනවා. 2013 දී මුලින්ම ඩිප්ලෝමා පාඨමාලාවක් විදිහට තමයි හඳුන්වලා දෙන්නේ. 2015 දී ඒකේ උපාධි පාඨමාලාව අපි ආරම්භ කරනවා. දැන් ඔබ ඔය කිව්ව සිසුවර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන උසස් ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ වෙන්නේ 2013 මහජන සම්බන්ධතා ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ වෙලා 2018 වර්ෂයේදී උසස් ඒකේ දෙවන පියවර විදිහට උසස් ඩිප්ලෝමා පාඨමාලාව. එතකොට මේ උසස් ඩිප්ලෝමා පාඨමාලා සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා දක්වා ඇවිල්ලා දීර්ඝව ඉදිරියට අධ්‍යාපනය හදාරන්න අවස්ථාව උදා කරලා තියෙනවා මේ ඩිප්ලෝමා පාඨමාලා වලින් විශේෂයෙන් වෘත්තිකයන්ට. ඒ කියන්නේ A-level උසස් පෙළ විභාගයේ ලියලා විශ්වවිද්‍යාලයේ වරම් හිමි වෙන්නේ ඉතාමත් අතලොස්සකට. එහෙම විශ්වවිද්‍යාලයේ වරම් ලබන්න අසීරු වුණු නමුත් වෘත්තීය ජීවිතයේ නියැලෙන වෘත්තීය කාර්යයන් වල නියැලෙන අයට වෘත්තීය අධ්‍යාපන අවශ්‍යතා සපුර ගන්න තමයි ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කරේ. එතකොට මහජන සම්බන්ධතා ඩිප්ලෝමා පාඨමාලාව සංනිවේදන සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාව තමයි ඒකේ දෙවෙනි පියවර. දැන් මේ සඳහන් කර සිසුවර 2025 පාසල් ව්‍යාපෘතිය සංනිවේදන සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ 6 වෙනි කණ්ඩායමේ ඩිප්ලෝමා අපේක්ෂකයින්ගේ ව්‍යාපෘතියක්. විශේෂයෙන් පාඨමාලා 5ක් අවුරුදු 5ක් කණ්ඩායම් 5ක් අපි මේ වගේම ව්‍යාපෘති කළා. මේවර 6 වෙනි කණ්ඩායම මේ කට්ටිය 31 දෙනෙක්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. එතකොට මේකේ විශේෂත්වය තමයි මේ කණ්ඩායමේ ඉන්නවා රාජ්‍යාංශය, පෞද්ගලිකාංශය සහ නොයෙකුත් ව්‍යවසායකත්වයේ යෙදෙන අය වගේම මාධ්‍ය කර්මාන්තයේ සංනිවේදන ශාස්ත්‍රයේ වෘත්තීය නිපුණතා ලැබපු කණ්ඩායමක්. ඒතර මේ 31 දෙනාගේ කණ්ඩායම විසින් උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ තියෙනවා අවසාන විෂය ඒකකය මහජන සම්බන්ධතා සැලසුම් සහ ව්‍යාපෘති කියලා. එතකොට පළමු දෙවන තෙවන සහ පස්වන විෂය ඒකක 5ක් හදාරලා ඒ විෂය ඒකක වලින් ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගිකව යෙදවීම තමයි මහජන සම්බන්ධතා සැලසුම් සහ ව්‍යාපෘති වලින් සිද්ධ වෙන්නේ. ඒතකොට සැලසුමක් කියලා කියන්නේ රටේ අවශ්‍යතාවයකට සමාජයේ අවශ්‍යතාවයකට සමාජයේ ගැටලුවකට තියෙන අවස්ථාවක් හොයා බලලා ඒකට දෙන විසඳුම කියන එක. ඒතකොට මේ සැලසුමේ මූලික අවස්ථාව තමයි ව්‍යාපෘතිය. ඒතකොට මේ අය තෝරගෙන තියෙනවා පාසල් ව්‍යාපෘතියක්. මේ පාසල් ව්‍යාපෘතිය ගාල්ල දිස්ත්‍රික්කයේ
සරස්වතී දෙමළ මහා විද්‍යාලයේ කේන්ද්‍ර කරගනිමින් නොවැම්බර් 15 වෙනි දින පැවැත්වීමට නියමිතයි. මේ ව්‍යාපෘතිය යටතේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය සහ ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය කරන්න වැඩමුළුවක් වගේම පාසලේ තියෙන භෞතික අවශ්‍යතා කිහිපයක් සඳහා පරිත්‍යාග කිරීම සිදු කරනවා. විශේෂයෙන් විදුහල්පතිතුමාගේ ඉල්ලීම පරිදි ගුරුවරුන්ගේ දෙමව්පියන්ගේ ඉල්ලීම පරිදි තමයි මේ සියලු ව්‍යාපෘති කාර්යයන් සිද්ධ කරන්නේ. එහිදී පාසලේ ප්‍රධාන ශාලාව අලුත් වැඩියා කිරීම, පාසලට අවශ්‍ය පුස්තකාල පොත් ලබා දීම, ඒ වගේම සනීප ආරක්ෂක පහසුකම්, ක්‍රීඩා භාණ්ඩ, පාසල් උපකරණ සහ අනෙකුත් උපකරණ ලබා දීම මේ ව්‍යාපෘතිය යටතේ මේ 31 දෙනාගේ කණ්ඩායම සිද්ධ කරනවා. අපි දැන් පාඨමාලාව ගැන කතා කරා සහ මේ කරන්න යන වටින කියන වැඩේ ගැනත් අපි කතා කරා. පියෝනි මම දැනගන්නට කැමතියි දැන් අභ්‍යන්තර සිසුන් වගේ නෙමෙයි ඔබ බාහිර වැතුලත් වෙලා තමයි මේ පාඨමාලාව හදාරන්නේ. එතකොට මේ කරන වැඩපිළිවෙල ඔබේ වෘත්තීමය ජීවිතයට කෙලින්ම බලපානවා. ඒක කොයි වගේ වටිනාකමක්ද දෙන්නේ? දැන් අපේ වෘත්තමය ජීවිතය ගත්තත් අපි අත්දැකීම් එක තමයි ගොඩක් වෙලාවට වැඩ කරගෙන යන්නේ. නමුත් මේ පාඨමාලාව තුලින් අපි ඒවා කොහොමද ප්‍රායෝගිකව ඒ තැන්වලට යූස් කරන්නේ කියන එක අපිට ගොඩක් ඉගෙන ගන්න ලැබෙනවා සහ මේ කරන ව්‍යාපෘතියෙන් අපිට ඒකට ලොකු අත්දැකීමක් වගේම ලොකු රුකුලක් දෙනවා කියලා තමයි මට හිතෙන්නේ. අනිවාර්යයෙන්. එතකොට පාසලක් තෝරගන්නකොට දැන් මේකට නියඳියක් තෝරගන්නකොටත් ඒ වගේ සංකල්පද ඔබට පිටුවහලක් ලබා දුන්නේ. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී ව්‍යාපෘතියක් මොන හරි කරනවා නම් අපි න්‍යායාත්මක කරුණු කියන දේවල් ඇත්තටම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට මැදිහත් වීමක් කරන්න පුළුවන් මොන තැන්වලද කියන එකට අපිට අදහසක් නැහැ. නමුත් මේ වගේ පාඨමාලාවක් කරද්දී අපි න්‍යායාත්මක කරුණු අපිට මැදිහත් වෙන්න පුළුවන් තත්ත්ව කොච්චරද? එතකොට ඒවට සීමා මායිම් තියනවද? ඒ වගේ දැනුම ගොඩක් අපේ ජීවිතයට ගන්න පුළුවන්, අපේ වෘත්තිමය ජීවිතයට ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. අමාලි මහත්මිය දැන් රජයේ විශ්වවිද්‍යාලයක් විදිහට ඩිප්ලෝමා එකක් දෙද්දී සර්ටිෆිකේට් එකක් විතරක් දෙන්නේ නැතුව සමාජ සුබසාධනයක් කළ සමාජය වෙනුවෙන් මෙච්චර ලොකු කාර්යයක් ඔබ විසින් සිද්ධ කරනවා. ඔබේ පාඨමාලාව විසින් සිද්ධ කරනවා. මොකක්ද පරමාර්ථය? ඇත්තටම පරමාර්ථ කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න එන්නේ වෘත්තීය අත්දැකීම් තියෙන ශිෂ්‍ය කණ්ඩායමක්. එතකොට මේ අයට තියෙන වෘත්තීය අත්දැකීම අපි න්‍යායාත්මකව වඩාත් මුවහත් කරන ගමන් විශේෂයෙන් sannivedana සහ මහජන සම්බන්ධතා විශේෂ ශික්ෂණය කියලා කියන්නේ සමාජීය විද්‍යාව විශේෂ ශාස්ත්‍රයේ හැම ශාස්ත්‍රයකම තියෙන බහුවිෂයක ශික්ෂණයකින් ගොඩනැගිලා තියෙන්නේ. මේක දේශපාලන, ආර්ථික, සංස්කෘතික, සමාජ මේ හැම ශාස්ත්‍රයකම විසිරීලා තියෙන විශේෂ ශාස්ත්‍රය තමයි sannivedana සහ මහජන සම්බන්ධතාව කියලා කියන්නේ. එතකොට මේ එන ශිෂ්‍ය කණ්ඩායමට ඒ න්‍යායාත්මක දැනුම ලබා දෙන ගමන්ම අපි මෙයාලගේ තියෙන විභවයන්, මෙයාලගේ තියෙන හැකියාවන්, මෙයාලගේ තියෙන අත්දැකීම් භාවිත කරලා මේ ඉගෙන ගන්න දැනුම ප්‍රායෝගිකව සමාජයේ යොදවලා බලනවා. ඒ යෙදවීම කියන එකේදී විශේෂයෙන්ම දැන් මේ 31 දෙනෙක්ගේ ශිෂ්‍ය කණ්ඩායමක්නේ. මේ 31 දෙනා මාස 3ක් එක දිගට මේ ව්‍යාපෘතියක් වෙනුවෙන් වැඩ කරනවා කියන්නෙම අභ්‍යන්තර මහජන සම්බන්ධතා ගොඩනගා ගැනීම සම්බන්ධව ලොකු sannivedana අත්දැකීමක්. ඒ වගේම තමයි මේ 31 දෙනා නැවත බාහිර පාර්ශවයන් එක්ක එකතු වෙලා තමන්ගේ sannivedana හැකියාව, සම්බන්ධතා හැකියාව භාවිත කරලා තවත් පාර්ශවයක තියෙන අවශ්‍යතා ඉටු කරනවා කියන්නේ තවත් බාහිර මහජන සම්බන්ධතාවේ ප්‍රබල කාලයක්. ලොකු සමාජයක් එතකොට ලොකු සමාජයක්. ඒ කියන්නේ අපි තනිව වගේම කණ්ඩායමක් එක්ක සමාජයක් එක්ක තමයි මේ sannivedana සම්බන්ධතාව ගොඩනගාගෙන යන්නේ. ඔබ දන්නවා විද්‍යා විෂයන් වගේ නෙමෙයි අපේ විෂයන්, සමාජීය විෂයන්, මානව ශාස්ත්‍ර විෂයන් කියලා කියන්නේ සමාජයත් එක්ක බද්ධ වුණු විෂයන්. එතකොට අපි වැඩ කරන්නේ අපේ පර්යේෂණාගාරය වෙන්නේ සමාජය. සමාජයේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම්. එතකොට මිනිස්සු කියන්නේ මොන වගේ අයද? සිතුවිලි පරම්පරා ක්ෂණයක වෙනස් වෙන අය. අද රෑ හිතන එක හෙට උදේ වෙනකොට වෙනස් වෙනවා. මේ හිතන එක මේ වෙනස් වෙනවා. එතකොට මිනිස්සු කණ්ඩායමක් කියන්නේ ඒ වගේ නිරන්තරයෙන් වෙනස් වෙන කණ්ඩායමක්. ඒතර මේ කණ්ඩායමත් එක්ක ගැළපෙන විදිහට sannivedanaya කරන්නේ කොහොමද? ගැළපෙන සම්බන්ධතා හදාගන්නේ කොහොමද? ඒ සම්බන්ධතා රටට ලෝකයට ගැළපෙන පරිදි ගලප්පගෙන ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකව භාවිතා කිරීමත් ඒ ප්‍රායෝගික භාවිතය ඇතුලේ රටේ සංවර්ධනයට දායක කරගන්න ඕනේ කොහොමද කියන එක තමයි
අපි මේ පාඨමාලාවලින් උගන්වන්නේ. එතකොට මේක ගොඩක් දුරට මෙයාලගේ සැලසුම් ව්‍යාපෘති කියන ඒවා විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ අධීක්ෂණයේ යටතේ තමයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන් අංශාධිපතිතුමා ආචාර්ය මනෝජ් දිනදාස මහතා සහ මෙම පත්‍රයට අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් බොහොම දෙනෙක් ඉගැන්වීම් කටයුතු කරනවා මා ඇතුළු. එතකොට ඒ අයගේද මාර්ගෝපදේශන විවිධ ක්ෂේත්‍රවලින් මෙයාලට දැනුම ලබා දෙනවා. ඒ දැනුමත් එක්ක මෙයාලා තෝරගන්න විශේෂ ක්ෂේත්‍රයේ මේක ප්‍රායෝගික ගලපගන්නේ කොහොමද කියන එක අත්දැකීමක් තමයි අපි ලබා දෙන්නේ. ඒ අත්දැකීම ලබන ගමන් සමාජ සංවර්ධනයටත් පෙරලා දායක වෙන්නේ කොහොමද කියන එක තමයි මේ පාඨමාලාවේ මේ ව්‍යාපෘතියේ යටතේ මෙයාලට ලැබෙන අත්දැකීම බවට පත් වෙන්නේ. ඔව් කතිකාචාර්යතුමියගේ කතාවත් එක්කම මම කැමතියි පියුලිගෙන් ප්‍රශ්නයක් අහන්න. ඇත්තටම මේක ලොකු වැඩක්. සහ ලොකු වගකීමක් සහ අමුතුම විනයක් තියෙන්නට ඕනි කාර්යයක්. විද්‍යාර්ථියෙක් විදිහට මොන වගේ අත්දැකීමක්ද මේක සහ මොනවද මූණ දෙන්න සිද්ධ වුණ ගැටලු? අත්දැකීම් ගොඩක් තියෙනවා. හරිම අමාරු කාර්යයක්. මොකද අපි මේ වගේ ලොකු ව්‍යාපෘතියකට මීට කලින් අපි වැඩ කරලා නැහැ. එතකොට මේ තමයි පළවෙනි අවස්ථාව මේ වගේ ලොකු ව්‍යාපෘතියක් අපි කරන. විශේෂයෙන්ම සමාජ අවශ්‍යතාවයක් වෙනුවෙන් තමයි විද්‍යාර්ථියෙක් විදිහට මේ වැඩේ කරන්නේ. අනිත් එක මේ කාරණේදී අපි ගනුදෙනු කරන්නේ පාසලේ ඉන්න දරුවන් සමග විතරක් නෙමේ. ගුරුවරු ඉන්නවා, දෙමාපියන් ඉන්නවා. ඒ දෙමාපියන් ඇරුණාම මේ ග්‍රාමයේ ජීවත් වෙන සියලු දෙනාම ඉන්නවා. එතකොට අපි රිසර්ච් කරන්න ඕනේ දරුවන් කොහොමද දැන් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මේක දෙමළ පාසලක්. එතකොට අපි ඒගොල්ලොත් එක්ක කමියුනිකේට් කරන විදිහ කොහොමද? ඒගොල්ලන්ට අපිට ඒගොල්ලොන්ගේ රිසර්ච් එකෙන් අපිට ගන්න ඕන තොරතුරු අපි යාළගෙන් ගන්නේ කොහොමද කියන එක අපිට මූලිකම ආපු ගැටලුවක්. එතකොට අපි කාණ්ඩ දෙකකට බෙදාගත්ත එකක් තමයි දරුවන්ගෙන් මොන වගේ ප්‍රශ්නද අපි අහන්නේ, දෙමාපියන්ගෙන් මොන වගේ ප්‍රශ්නද අහන්නේ, ඒ ප්‍රශ්න ඇතුලේ ඒ ග්‍රාමයේ තියෙන ප්‍රශ්න කොහොමද අපි එළියට ගන්න කියන වගේ දේවල් අපි ගොඩක් සාකච්ඡා කරා. ඉතින් අර කිව්වා වගේ අපිට පාඨමාලාවෙන් ඒකට ලැබුණු අත්දැකීම, ඒකට ලැබුණු අඩිතාලම විශාලයි ඒක කියන්න වචන නැහැ ඇත්තටම. ඉතින් කරගෙන යද්දී අපි තේරුම් ගත්තා අපි මේ තැන්වලට කතා කරන්න ඕනේ, මේගොල්ලොත් එක්ක කමියුනිකේට් කරන්න ඕනේ. එතකොට දෙමාපියන්ගෙන් මේ තොරතුරු ගන්න ඕනේ. ඒ දරුවන්ගේ දෙමාපියන්ගේ අතරේ ප්‍රශ්න අපි හඳුනාගත්ත ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ හින්දා ඒ පාසලේ දරුවන් කොහොමද පාසල් පැමිණීම, ඉගෙන ගැනීම කොහොමද, එතකොට දරුවන්ගේ මානසික තත්ත්වය කොහොමද වගේ දේවල් ගොඩක් අපිට රිසර්ච් එකෙන් අපි දැනගන්න හම්බුණා. ඉතින් ඒවට විසඳුම් හොයන්න ඒවට අපිට මොනවද කරන්න පුළුවන්? මොකද අපි ගත්තහම ප්‍රශ්න ගොඩාක් තියෙනවා. අපි ඒ ප්‍රශ්නවල ඔක්කොම විසඳුම ඇත්තටම අපිට දෙන්න අමාරුයි. නමුත් අපිට පුළුවන් විදියට පුළුවන් උපරිමයෙන්ම දෙන්න අපි කටයුතු කරා. ඉතින් මම හිතනවා ඒ අත්දැකීම සහ ඒවට අපි වැඩ කරගෙන යද්දි කොයි වගේ තැන්වලද අපි බැරියර්ස් තිබ්බේ කියන එක, අපි ඒවට සම්පත්දායකයන් හොයාගද්දි මොන වගේ බැරියර්ස්ද තිබ්බේ කියන එක සම්බන්ධව අපි කතා කරද්දී ඒ අත්දැකීම හරිම විශාලයි සහ ඒක හරිම අසීරු කාර්යයක් සහ මේ වගේ දේවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් කෙනෙක් මම හිතන්නේ ඒක ලොකු අත්දැකීමක් වෙයි මේ වැඩසටහන තුලින්ම සහ හොඳ ඉන්ස්පිරේෂන් එකක් වෙයි ඒ වගේ දේවල් කරන්නට. ඒත් එක්ක මම කැමතියි අමාලි මහත්මිය දැනගන්නට දැන් කෙනෙක් මේක බලාගෙන ඉන්නකොට හිතෙන්නට පුළුවන් මේක බොහොම ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. විෂය ක්ෂේත්‍රයත් පුළුල්, ඒ වගේම මේකේ ප්‍රායෝගික අධ්‍යයනයත් වැඩි. එතකොට මටත් පුළුවන් නම් මේකට ඇප්ලයි කරන්න, මටත් පුළුවන් නම් මේ දේවල් කරන්න. එහෙම හිතන කෙනෙක් මේක දිහා බලාගෙන ඉන්නවා නම් ඒ කෙනාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඔව්, උසස් ඩිප්ලෝමා පාඨමාලාව කියන්නේ එක් අවුරුදු පාඨමාලාවක්. එතකොට මේ එක් අවුරුදු පාඨමාලාව තියෙන සතියන්තයේ ඉරිදා දිනවල සාමාන්‍ය උසස් ඩිප්ලෝමා පාඨමාලාවකට අයදුම් කරනවා නම් sannivedana සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවට sannivedanය, මහජන සම්බන්ධතාව, අලෙවිකරණය, කළමනාකරණය, මනෝවිද්‍යාව වගේ සමාජීය විෂය ක්ෂේත්‍රවල එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවක් හදාarලා තියෙන්න ඕනේ. ඒ මූලික සුදුසුකම මත ඒ කියන්නේ ඩිප්ලෝමා පාඨමාලාවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරපු විශ්වවිද්‍යාලයකින් හෝ ආයතනයකින් තියෙන්න ඕනේ. ඒ අනුව උසස් ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම් කරන්න පුළුවන්. දැන් මේ ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කළා මේ කණ්ඩායමට දැන් මාස 6ක්, තව මාස 4කින් මේ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ කටයුතු අවසන් වෙලා 2026 වසරේ පෙබරවාරි මාර්තු වෙනකොට වගේ අපිට පුළුවන් වෙනවා 7 වෙනි කණ්ඩායම ආරම්භ කරන්න.
පියුණිගෙන් මම දැනගන්නට කැමතියි ඒත් එක්කම මේක ඇත්තටම සමාජයේ පවතින ගැටලුවක් සහ හිංසක මල් කැකුළු වලට පණ දෙන්නට කරන උත්සාහයක් විද්‍යාර්ථයෙක් විදිහට ඒක විශේෂ අත්දැකීමක්. සමාජයට මොකක්ද කියන්න තියෙන්නේ? බලාගෙන ඉන්න අයට මොනවද කියන්නට තියෙන්නේ? අපි ජීවත් වෙන වටපිටාවේ අපිට බොහෝම පුංචි පරිසරයයි පේන්නේ. නමුත් ඒකෙන් එළියට ගියාම ඇත්තටම දැන් අපිට තේරෙන විදිහට පාසල් ළමුන් ඉන්නවා. ඒගොල්ලන්ට අඩු පහසුකම් තියෙන සාමාන්‍යයෙන් පහසුකම් බෙදලා යද්දී ඒක සමානව බෙදලා ගිහිල්ලා නැහැ. අපි මේ ප්‍රොජෙක්ට් එක කරද්දී අපිට දැනගන්න අපිට තේරුණ දේවල්. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයගොල්ලෝගේ සමූහයට පුළුවන් නම් මේ සමාජයට පාසල් වලට දරුවන්ට දෙයක් කරන්න මේ අපි කරනවා වගේ මම හිතන්නේ ඒක විශේෂ කර්තව්‍යයක් විශේෂ හොඳ දෙයක් කියලා හිතනවා. මොකද අපි ලබන අත්දැකීම් සාමාන්‍ය මේ නාගරික පරිසරය ඇතුලේ ලබන අත්දැකීම් ග්‍රාමීය පරිසරයේ කෙනෙක්ට ඒක ලැබෙන්නේ නැහැ ඇත්තටම. දැන් අපි කතා කරනවා වගේ ඩිජිටල් සාක්ෂරතාවය කියන එක දරුවන්ගේ අපි කරපු රිසර්ච් වලින් ගත්තාම හරිම පහළ මට්ටමක තියෙන ඒක හරිම දුක හිතන කාරණාවක්. ඒ දේවල් වලට විසඳුම් දෙන්න කෙනෙක්ට හිතෙනවා නම් සහ මේ දේවල් බලාගෙන ඉන්නකොට ඔබට හිතෙනවා නම් ඔබේ ළඟම ඉන්න කෙනාට උදව් කරන්නට ඕනේ කියලා. ඒක තමයි අපි මේ වගේ වැඩසටහන් අරගෙන ඉන්නට විශේෂතම හේතුව වන්නේ. ඉතින් අද දවසේදී අපත් සමග සම්බන්ධ වුණා ජේෂ්ඨ කතිකාචාර්ය අමාලි උත්පලා මහත්මිය ඒත් එක්කම පියුනි සකුනිකා බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට සම්බන්ධ වුණාට සහ ඔබේ කර්තව්‍යයන් සාර්ථක වෙන්නට කියලා සිරස ටීවී අපි ප්‍රාර්ථනා කරනවා.